සුබ දවසක් ඔයාලට. ඉතින් කොහොමද? ඔයාලා සතුටින් සනීපෙන් ඉන්නව නේද? ඉතින් මම ඔයාලගෙන් ආදරණීය ඉල්ලීමක් කරන්න තියෙනවා. මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් දැනටමත් එකතු වෙලා ඉන්න මගේ ආදරණීය සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඉතින් බලන්නකෝ මෙහිට වහිනවා කාලගුණෙත් හරියට අපේ ජීවිතේ වගේ හොඳට තියෙනවා, පොඩ්ඩෙන් වෙනස් වෙනවා. ඉතින් මේ මමයි පුතයි හන්දියට යන්න කියලා බඩු වගේක් ගේන්න යමුකෝ එහෙනම්. මට හිතුණා ඔයාලත් එක්කම බඩු ගන්න යන්න ඕන කියලා. අපි ඉතින් මාසෙට ඇති වෙන්න බඩු ගේන්නේ නෑ. සතියකට දෙකකට වගේ ඇති වෙන්න තමයි බඩු අරන් යන්නේ. මම ඉතින් ජොබ් එකක් කරන්නේ නෑනේ. මහත්තයාගේ පඩියෙන් තමයි හැමදේම කරගන්නේ. ඉතින් ටිකක් අමාරුයි තමයි. ඒ වුණාට අපි හරිම සතුටින් ජීවත් වෙනවා. අපි හැමදාම මේ කඩේට තමයි බඩු ගන්න යන්නේ. හරිම ලස්සනට පිළිවෙලකට තියෙනවා. තෝරගන්නත් ආස හිතෙන විදිහට. ඉතින් හොඳට බලලා කරලා තමයි මං හැමදේම ගන්නේ. මට ඉතින් තනියට හැමදාම වගේ පුතා තමයි මගෙත් එක්ක එන්නේ බඩු ගන්න. එයාට ඉස්කෝල නිවාඩු දවසට තමයි ඉතින් අපි මේ බඩු ගන්න එන්නේ. මට තනියෙන් එන්න හිතෙන්නේ නැහැ. ඉතින් පුතත් එක්ක තමයි හැමදාම එන්නේ. එයා තමයි ඉතින් මේ වීඩියෝ කරන්නේ. ඉස්සරහට අපි හැමෝටම ටිකක් අමාරු කාලයක් තමයි මේ එන්නේ. මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් හරිම පරිස්සමට අපි දේවල් කරගෙන ජීවත් වෙන්න ඕනේ. තව කාලයක් යයි ඉතින් මේ දේවල් යථා තත්ත්වයට පත් වෙන්න. ගෑස් එහෙමත් නැතුව තිබිලා දැන් නම් ඔන්න යන්තම් වෙවිත් තියෙනවා. ඒත් ඉස්සරහට ඒ දේවල් නැති වෙන්නත් පුළුවන්. ඉතින් අපි හැමෝම හරිම අමාරුවෙන් ජීවත් වෙන මේ කාලයේ ඒ ගැනම හිත ඉන්න නැතුව තියෙන දේවල් වලින් සතුටින් ඉමු නේද? හැබැයි මම එහෙම කිව්වට අපිට වගේ දරලිප් එහෙම නැති අය ඕන තරම් ඉන්නවනේ. ගමක ජීවත් වෙන නිසා ලොකුවට ගෑස් ප්‍රශ්න අපිට නැහැ. මම හදිසියකට මැරෙන්න ගෑස් එකේ උයන්නෙත් නෑ. ඔන්න ඉතින් කතාවෙන් කතාව බඩු ටිකක් තරම් ගෙදර නම් ආවා. ඒ ඇවිත් බඩු ටික අස් කරගන්න තමයි හදන්නේ. බලන්නකෝ ගෙනාවේ මොනවද කියලා. මහා ගොඩක් ಜಾති නම් ඉතින් ගෙනාවේ නෑ. ගෙනාව ටික තමයි මේ තියෙන්නේ. අපේ ගෙදර ඉතින් මහත්තයයි පුතයි මමයි විතරයි ඉන්නේ. අම්මා හිටපු ගමන් එන්නේ. ඉතින් මේ දවස්වල නම් අම්මා ගෙදර නෑ. අපි තුන් දෙනාට තමයි ඉතින් මේ දේවල් සතියකට කිව්වට ඉතින් මේ ගෙනාපු දේවලුත් තියෙනවා. ගිය සතියේ ගෙනාපු දේවල්. ඉතින් මේ ඉතුරු වෙනවා සතියකට ගෙනාවට. කෝපි පැකට් එක මේ කවරේ ඉරිලා තිබුණා කොහොම හරි අහකට ගියා. ඒක ඉතින් දාගන්න. රතුලුනුයි නම් ඉතින් මං 500 තමයි ගේන්නේ. මොකද මේ කලින් සතිවල ගෙනාපුවත් ඉතුරු වෙලා තියෙනවා. ගොඩක් ගෙනහලා තියාගන්නත් බෑ, නරක් වෙනවනේ. සීනි එහෙම මේ කිරණ ඒවා තමයි ගොඩක් ගෙනාවේ කලින්. කිරණ සීනි ගෙනාවහම කිරලා ගෙනාවහම ඒවේ කූඹි ඉන්නවා. ඒ නිසා දැන් සීනි පැකට් එක තමයි ගේන්නේ. පැකට් එකේ කූඹි නෑ, හොඳට තියෙනවා සීනි ටික. මම මිරිස් කුඩු නම් ගේනවා අඩුයි කඩෙන්. මිරිස් කරල් ගෙනහල්ලා තමයි මේ ගෙදර හොදලා වේලලා එහෙම ගෙනහිල්ලා
මේ කොටාගෙන එන්නේ. ඉතින් අදත් මිරිස් කරල් අරගෙන ආවා කොටා ගන්න කියලා. පොල් නම් ගෙඩි දෙකක් ගෙනාවා. පොල් නම් ගෙනාපුවා තියෙනවා ගෙදර. හාලුත් තියෙනවා. ඉතින් සුදු හාල් 5ක් අරගෙන ආවා. ගෙනාපු ටික බෝතල් වලට දාලම අස් කරගත්තාම පරිප්පු කියන්නේ නම් අපිට ඉතින් නැතුවම බැරි කෑමක් නේ. ඒ වුණාට උයාගත්තට ලොකුවට කන්නත් බෑ. ඒ වුණාට ඉතින් පරිප්පු නම් අනිවාර්යෙන්ම ගේනවා. ඒ වගේම ඉතින් උයනවත් එක්ක කව්පි එහෙමනම් ඉතින් මන්නම් කන්න ආසම කෑමක්. කව්පි අනිවාර්යෙන්ම ගේනවා. බඩු ගේන්න ගියාම අහකත් ගියානේ ටිකක් දාගෙන ඔය විදිහට තමයි ඉතින් මං මේ බෝතල් ටික තියාගෙන ඉන්නේ. අපේ ඉතින් ගේ වැඩ ඉවර නෑනේ තාම. ගේ බාගෙටනේ හදලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි තියෙන්නේ. බිස්කට් එක නම් බෝතලයට දාන්න ගත්ත වෙලාවේ ඉඳලා එක්කෙනෙක් කෑ ගහනවා බලන්නකෝ කවුද මේ කියලා. බිස්කට් එක දාලා ඉවර වෙලා එයාටත් බිස්කට් එකක් දෙන්න තමයි හදන්නේ. ඊට කලින් බිස්කට් එක දාගෙන ඉන්න ඕනි බෝතලයට. බිස්කට් ඉතින් හැමදාම එකම ජාතිය නෙවෙයි. එක එක වර්ගෙන් බිස්කට් ගේන්නේ. මේ සතිය නම් ඉතින් මාරි එකක් ගෙනියමු කිව්වා. ඒ නිසා තමයි මාරි එකක් ගත්තේ. එයා ඉතින් ගොඩක් බිස්කට් ජාති කන්නෙත් නෑ. ඔන්න බලන්නකො මේ කවුද කියලා. මෙයා තමයි බිස්කට් එක කඩපු වෙලාවෙ ඉඳලම කෑ ගැහුවේ. බිස්කට් දෙනකන් කොහොම තමයි බිස්කට් බෙලෙක්කයක් අරින සද්දය ඇහුණත් කෑ ගහනවා. අපේ මැනිකේ මෙයා චූටි මැනිකේ බිස්කට් දුන්නහම ඉතින් පාඩුවේ බිස්කට් කනවා. කරදරයක් නෑ. එයාට ඉතින් බිස්කට් දීලා මම මේ ඉතුරු වැඩෙත් කරගන්න හදන්නේ. හාල් එකත් බාස්කට් එකට දාගෙන තව පොඩි වැඩක් තියෙනවා කරන්න. බලන්නකෝ. මම සබන් ගෙනාවහම සබන් සිග්නල් එහෙම ගෙනාවහම මේකට තමයි දාලා තියන්නේ. මේ බාස්කට් එකට දාලා වහලා තියෙනවා. මේ එතකොට තැනින් තැන තියන්න ඕනේ නෑනේ. එක තැනක මොකක හරි දාලා වහලා තිබ්බම ඇත්තටම හරි ලේසියි. මේ හැමෝටම ඉතින් හොයාගන්නත් පුළුවන් හදිසියට ගෙදර අනිත් අයට. නැත්තම් ඉතින් තැනින් තැන දැම්මම කාටත් කරදරයිනේ. මේ විදිහට තමයි මම මේ තියාගන්නේ. ඉතින් දැන් නම් මම මේ පොඩි දෙයක් ඔයාලට කියන්න තමයි යන්නේ. කියන්න වගේම පෙන්නන්න හදන්නේ. අපි ගෙදරට බඩු ගෙනාවහම මම කරන්නේ අර හොඳට තියෙන shopping cover අරන් තියාගන්නවා. මේ විදිහට හොඳට මේ නවලා මේ විදිහට හොඳට නවලා අරන් තියාගන්නවා. බලන්නකෝ මම මේ නවන විදිහ. මන් දන්නේ ඔයාලා ඉතින් මේ shopping cover අහපව පාවිච්චියට ගන්නවද කියලා. මම නම් ඇත්තටම මේ බඩු ගෙනාවහම හොඳ shopping cover ටික බලලා තියාගන්නවා නවලා බාස්කට් එකක දාලා. මොකද හදිසියට ඇත්තටම ඕනි වෙනවා මොනවා හරි දාලා දෙන්න එහෙම කාට හරි දාලා දෙන්නත් අපිටත් අවශ්‍ය වෙනවනේ. ඉතින් ඒ නිසා ඇත්තටම මම අර ඉරුණ shopping cover එකක් ඔය එළවලු වර හිමේ ගෙනාපු shopping cover නම් ගන්න බෑ. මේ ඒ නැතුව වෙන වෙන දේවල් ගේන මේ හොඳ shopping cover වීසි කරන්නේ නෑ. ඒ ටික නවලා තියාගන්නවා. හදිසියට ඉතින් ඕනි වෙන නිසා ඔයාලත් ඇත්තටම shopping cover මම වගේ මෙහිම තියාගන්නවා නම් එකතු කරන කෙනෙක් නම් මේ විදිහට shopping cover එක නවලා බලන්නකෝ. නවලා තියාගෙන බලන්න. ඇත්තටම මේ ලොකු ඉඩක් යන්නේ නැහැ. පොඩි බාස්කට් එකක දාලා තියාගන්න පුළුවන්. ඔයාලත් මේ වැඩේ කරලා බලන්න. ඇත්තටම හරිම පහසුයි.
ඒ කියන්නේ අමාරු නෑ ওই විදිහට shopping කවරේ නවා ගන්න. මේ පොඩි බාස්කට් එකක් ඇති මේ ওই shopping කවර ටික ඔක්කොම දාලා තියාගන්න. බලන්නකෝ ඉතින් ඔයාලත් මේ වැඩේ කරලා shopping කවර තියාගන්න කෙනෙක් නම් මේ තමයි ඉතින් මම නමාගත්ත shopping කවර ටික. බලන්නකෝ මම මේ shopping කවර ටික දාන්නේ ලොකු බාස්කට් එකක නෙවෙයි. මේ අර shopping කවර ගොඩක් වුණත් මේ විදිහට නවා ගත්තාම පොඩි බාස්කට් එකක දාගන්න පුළුවන්. මේ බාස්කට් එකේ ඔහොම තිබුණාට මේ පොඩි බාස්කට් එකක් ඕකේ ගොඩක් දාන්න පුළුවන් shopping කවර.